konnichiwa. ඉතින් ඔන්න මං අද ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්න කියලා හිතුණා. ඉතින් විශේෂයෙන්ම මේ දවස්වල ටිකක් වැඩිපුර කතා කරන මාතෘකාවක් ගැන තමයි මං විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සමහර වෙලාවට ඒ කියන්නේ මම දන්න දේත් එක්ක මං හිතුණා මේ ගැන තොරතුරු බෙදාගත්තොත් හොඳයි කියලා. මොකද ලංකාව කියන රට ගත්තොත් ගොඩක් වෙලාවට ජපානයට ස්ටුඩන්ට්ස් වීසා වලින් ජපානයට එන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා මේ ගැන යම්කිසි දෙයක් තියෙනවා නම් මම හිතනවා මගේ ෆීල්ඩ් එකත් එක්ක මම දන්නේ යම්කිසි දෙයක් තියෙනවා නම් ඕගලන් එක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් එහෙනම් දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. ඒ වගේම වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඕගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මට පුළුවන් විදිහට මම ඒකට ඔයගලන්ට පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි බලමු මොකක් ගැනද මම අද කතා කරන්න හදන්නේ කියලා. හරි. ඉතින් ඔන්න මේ දවස්වල ගොඩක් වීඩියෝස් ඒ වගේම ගොඩක් පෝස්ට් මම දැකලා තියෙනවා ජපානයට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න නම් N5 එක්සෑම් එක අනිවාර්ය කරලා කියලා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. ඒ කියන්නේ මම දන්න දේත් එක්ක මම කියන්නේ N5 විභාගය අනිවාර්ය කරපු කිසිම දෙයක් ඉමිග්‍රේෂන් එකෙන් මේ වෙනකොට එළියට දීලා නැහැ. මොකද ඉමිග්‍රේෂන් එකෙන් හැබැයි ශිෂ්‍ය වීසා වලට අලුතෙන් නීති රීති කීපයක් ගෙනල්ලා තියෙනවා. ඒක ඇත්තටම එක්සෑම් එක අනිවාර්ය කරා කියන එකයි අලුතෙන් නීති ගෙනාව කියන එකයි විදි දෙකක්. එතකොට මේකෙදි අපි හරියටම දැනගන්න ඕනේ එක්සෑම් එක අනිවාර්ය කරලා තියෙන එහෙම නැත්නම් නීති වෙනස් වෙලා අලුත් නීති ගෙනල්ලාද තියෙන්නේ කියන එක. එතකොට මම පළවෙනි එක කියන්නම් තවමත් ජපාන් රජයෙන් ජපානයට පැමිණෙන්න N5 විභාගය අනිවාර්ය කරලා නැහැ. අනිත් එක තමයි අනිවාර්යයෙන්ම එක්සෑම් එක පාස් වෙන්න ඕනේ නැහැ කියන එක මම ඔයගලන්ට මෙතනදී කියන්නේ මේක ඉමිග්‍රේෂන් එකේ රූල් එකක්. නැතුව මම කියන දෙයක් නෙමෙයි. ඔන්න සෙන්ස් කියනවා N5 විභාගයෙන් නැතුව ජපානයට එන්න පුළුවන්. ඒක හරි ෂොක්. එහෙම දෙයක් නෙමෙයි. ඉමිග්‍රේෂන් එකේ නීති ගැන තමයි මම කතා කරන්නේ. එතකොට එක්සෑම් නැතුව ළමයෙකුට ජපානයට එන්න බෑ කියලා කිසිම තැනක කියලා නැහැ. එතකොට මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න, ඒ කියන්නේ වටහා ගන්න ඕනේ. මේකෙදි මොකද දැන් මෙතනදී මම විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවේ ගොඩක් අය කියන්නේ කතා කරන්නේ ගොඩක් වෙලාවට වැඩෝ ටික තමයි මම ජපානයට ගේන්නේ කියන තැන ඉඳලා. ඉතින් ඇත්ත කතා කරොත් මම දන්න විදිහට මම දන්නේ නැහැ මීට වැඩිය දෙයක් ඒ කියන්නේ තියනවද කියලා. ඒ වුණාට මම දන්න විදිහට ජපානයට පැමිණෙන සියලුම ළමයි කියන්නේ 99% ගත්තොත් හැමෝම එන්නේ තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න. තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්න බලාගෙන ඉන්න ළමයි. එතකොට භාෂාව ඉගෙන ගන්න ඕනේ, භාෂාව ප්‍රගුණ කරන්න ඕනේ. ඒක 100%ක් ඇත්ත. භාෂාව අපි දැනගන්න ඕනේ, අපි භාෂාව ප්‍රගුණ කරන්න ඕනේ. ඒක හැර. අපි ඒකට දක්ෂ වෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒක 100%ක්ම ඇත්ත. හැබැයි ජපානයෙන් මොනම වෙලාවකවත් කියලා නැහැ N5 විභාගය නැති ළමයින්ට ජපානයට එන්න බෑ කියලා. ඒකේ මම නීතිය ඔයගලන්ට කියන්නම්. ජපානයෙන් අලුතෙන්ම නීතියක් ගෙනල්ලා තියෙනවා. N5 විභාගය සමත් ළමුන්ට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ N5 විභාගයට සමත් ළමුන්ට අපි ස්කූල් එකෙන් කරනවනේ ඉන්ටර්විව්ස් නේ. ඔයගොල්ලෝ ජපානයට එන්න හදනකොට ඔයාලගේ පාසලෙන් ඔයගොල්ලෝ තෝරාගන්න පාසලෙන් ඔයගොල්ලන්ව ඉන්ටර්විව් කරනවා. එතකොට ඒ ඉන්ටර්විව් එකේදී අපි මෙච්චර කල් ඉමිග්‍රේෂන් එකට ලබා දෙන්න ඉන්ටර්විව් එකට මෙහෙම ෆේස් කරා. එහෙම මේ ඉන්ටර්විව් එකට ෆේස් කළා. එයාගේ N5 මට්ටමක් තියෙන හින්දා තමයි අපි ඉස්කෝලේට තෝරාගත්තේ කියන මට්ටමින් තමයි අපි ඉමිග්‍රේෂන් එකට සියලු ලියවිලි දාන්නේ. හැබැයි මේ පාර ඇවිල්ලා තියෙනවා යම් කිසි ළමෙක් එක්සෑම් එක පාස් නැත්තම්. ඒ කියන්නේ සමහර විට සමහර ළමයි එක්සෑම් එක නැතුව ජපානයට ශිෂ්‍ය වීසා එකක් අයදුම් කරනවා වෙන්න පුළුවන්. එන්නේ එහෙම ළමයින්ට ඉමිග්‍රේෂන් එක ඉදිරිපත් කරලා තියෙන්නේ පාසලෙන් පවත්තන විභාගය. එහෙම නැත්නම් පාසලෙන් පවත්තන ඔයගොල්ලෝ වචනෙක් කියනවා නම් මෙන්සෙට් ඉන්ටර්විව් එක දී ඒ ළමයා N5 විභාගය ඒ කියන්නේ N5 විභාගය සමත් කියන එක නෙමෙයි N5 කෝස් එක තමන්ගේ රට තුලදී ඉවර කරා. N5 දැනුම මට්ටම මේ ළමයාට තියෙනවා කියලා හරියටම සනාථ කරන්න මේ පාසලෙන් පවත්තන ඉන්ටර්විව් එකෙන් එයාගේ මට්ටම කොච්චරද කියලා ඉමිග්‍රේෂන් එකට පැහැදිලිව ඉදිරිපත් කරන්න කියලා තමයි තියෙන්නේ. එතකොට ඒකෙදි
එක්සෑම් එක පාස් වෙලාද එක්සෑම් එක පාස් නැත්තම් ඔයගලන්ට වීසා දාන්න බෑ කියන එක නෙමෙයි. එක්සෑම් එක පාස් නැති ළමයින්ට ඒගොල්ලන් ඉදිරිපත් කරන පාසලෙන් ඒගොල්ලන් ෆේස් කරන ඉන්ටර්විව් එකකින් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය කොච්චරද? ඒගොල්ලන් කොච්චර මේකට ප්‍රගුණ කරලා තියනවද භාෂාව කියන එක ඉදිරිපත් කරන්න කියන නීතිය තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී N5 එක පාස් වුණ ළමෙක්ට තියෙන වාසිය තමයි N5 එක පාස් වුණ කෙනාට එයාගේ සර්ටිෆිකේට් එක දෙනවා. එයා ලබාගත් ලකුණු N5 මට්ටම කොච්චර දුරට ඉගෙනගෙනද කියන එක සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒක ඒ ළමයාගේ සනත කරගන්න පුළුවන් වලට අපි මෙච්චර කල් ඉමිග්‍රේෂන් එකට ලබා දුන්නේ ඕගොල්ලොන් ක්ලාස් යන ඒජන්සි එකකින්. එහෙම නැත්නම් ක්ලාස් යන තැනින් ඕගොල්ලොන් ජපාන් භාෂාව ඉගෙන ගත්තා කියලා ඉදිරිපත් කරන සහතිකයෙන් ඕගොල්ලොන් පැය 150ක් කවර් කරලා තියෙනවා. එතකොට ජපාන් භාෂාව මෙන්න මේ මින්නන් නිහොංගෝ පොත කරලා තියෙනවා. මෙන්න මෙච්චරක් kanji කරලා තියෙනවා. ඒක ඔයගලන් ක්ලාස් එකකින් සනාථ කරන එක තමයි අපි විශේෂම ඉමිග්‍රේෂන් එකට දෙන්නේ. හැබැයි ඒක වෙනස් වෙලා දැන් ක්ලාස් එකෙන් දෙන එක වගේම පාසල කොහොමද දැනගත්තේ? කියන්නේ ජපානෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ පාසලනේ. එතකොට පාසල කොහොමද මේ ළමයා N5 මට්ටම ඉගෙන ගත්තා කියලා සනාථ කරලා අපෙන් වීසා එක අයදුම් කරන්න කියන එක පාසල විසින් ඉමිග්‍රේෂන් එකට ලබා දෙන්න කියන එක තමයි මේකෙදි කියන්නේ. මේකෙදි මොනම වෙලාවකවත් ඔයගොල්ලෝ පාස් වුණාද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. පාසල විසින් කරන ඉන්ටර්විව් එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ජපානයේ N5 එක්සෑම් එක නැහැ කියලා මට ජපානයට යන්න බෑ මගේ ඔක්කොම හීන ඉවරයි කියලා මෙතන හිතන කට්ටියක් ඉන්නවනම් එහෙම එකක් නැහැ. ඔයගොල්ලන්ට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට හොඳටම ෆේස් කරන්න. ඔයගොල්ලෝ තෝරගන්න පාසලේ ඉන්ටර්විව් එකට හොඳටම ෆේස් කරලා ඔයගොල්ලෝ එතනින් පන්නරයක් ලබා ගන්න. මොකද දැන් මෙතනදී මට දෝෂාරෝපණයක් එන්න පුළුවන්. මම ළමයින්ගේ තියෙන මේ දැන් N5 වෙනකම් මේ අර ඉගෙන ගන්න තියෙන මේක නැති කරනවා කියලා එහෙම දෙයක් නෙමෙයි ළමයි. මම උදාහරණයක් කියන්නම් පුංචි. සමහර ළමයි ඉන්නවා මොකද මම මේ ෆීල්ඩ් එකට ඇවිද්දන් දැන් අවුරුදු 8ක් වගේ වෙනවා. එතකොට සමහර ළමයි ඉන්නවා O levels වලට ජපනීස් කරලා A levels වලට ජපනීස් කරලා. හැබැයි මේගොල්ලන්ට O level A level වලදී මොනම වෙලාවකවත් ඉස්කෝලේ ටීචර් ළමයි ඔයගොල්ලෝන් JLPT එක්සෑම් එක කරන්න, ළමයි ඔයගොල්ලෝන් NAT එක්සෑම් එක කරන්න, JLCT කරන්න කියලා කවදාවත් ඉස්කෝලේ ටීචර්ස්ලා පන්නන්නේ නැහැ. මොකද ඒගොල්ලෝන් පන්නන්නේ O level එක්සෑම් එකට සහ A level එක්සෑම් එකටනේ. එතකොට එන්නේ ඒ වගේ ළමයි මේ අවුරුදු 8 ඇතුළත මට ගොඩාක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ ළමයිට එක්සෑම් එක නැහැ. හැබැයි එක්සෑම් එක පාස් වෙන්නේ නැතුණාට ඒගොල්ලන්ට චතුර ලෙස ජපාන් භාෂාව හැසිරවීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ ළමයින්ට ඔය නීතිය ඔය විදිහට N5 පාස් නැති ළමයි මෙහෙමයි කියන එකට වඩා N5 පාස් නැතත් ළමයාට දැනුම තියෙන්න පුළුවන්. ඉතින් මේක හොඳ chance එකක්. මොකද ඒ වගේ ළමයි ඉන්නවනම් ඒ ළමයින්ට ලැබෙන හොඳම chance එකක්. මෙතන කියන්නේ මෝඩයෝ ටික ගෙනල්ලා ජපානයට දානවා කියන අදහසක් නෙමෙයි. ඒක ඕගොල්ලෝ හොඳටම තේරුම් ගන්න. එක්සෑම් එක අනිවාර්ය කරලා ඔන්න මෝඩයින්ට දැන් එන්න බෑ කියන එක නෙමෙයි. මෙතනදී ළමයින්ට භාෂා දැනුම භාෂාව හසුරන විදිහ ගැන මේ එකක් ගන්න තමයි මේ විදිහේ නීතියක් ඇත්තටම ගෙනල්ලා ඇත්තේ කියලා මම හිතනවා. එතකොට දැන් අර මම උදාහරණයට ගත්තා වගේ ඒ වගේ ළමෙක් ඉන්නවා නම් ඒ ළමයාට හිතන්නකෝ දැන් ඊළඟට දැන් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔක්තෝබර් ඉන්ටේක් එකට. ඉස්සල්ලාම 2026 ඔක්තෝබර් ඉන්ටේක් එකට තමයි මේ නීතිය ඉස්සල්ලාම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකොට මේ වගේ අවස්ථාවක ඉන්න පුළුවන් අර මම කිව්වා වගේ ඒකලන්ට NAT එක්සෑම් එක ඇප්ලයි කරගන්න බැරි වෙන ළමෙක් ඉන්න පුළුවන් නේ. එතකොට ලබන මාසේ තියෙන NAT එක්සෑම් එක එයාට කරගන්න බැරුණ හැබැයි ඔය A levels වලට ජපනීස් කරලා හිරගනා කතකනා kanji අර අපි N5 කෝස් එකෙන් පැය 150ක් කවර් කරලා N5 උගන්නන ළමයාටත් වඩා දැනුමක් එයාට තියෙනවා. ඉතින් එයාට ඉන්ටර්විව් එකට ෆේස් කරන්නත් හොඳ ගට් එකක් තියෙනවා. හොඳට භාෂාව හසුරවන්නත් පුළුවන්. එතකොට මේ ළමෙක් අපිට සමාන කරන්න බෑ එක්සෑම් එක පාස් වුණ N5 ළමයෙකුට. ඉතින් ඒ වගේ කෙනෙකුට ඔක්තෝබර් ඉන්ටේක් එක මගේ හැරෙන අවස්ථාවක් මේක. මොකද වැරදි විදිහට වැරදි දේවල් මේ විදිහට මේවා වෙනකොට ඒ ළමයා අතෑරලා දාන්න පුළුවන් එතනදී මට බෑ මට එක්සෑම් නැති හින්දා මේ ඉන්ටේක් එක ඇප්ලයි කරන්න බෑ කියලා. එහෙම කිසිම දෙයක් නෑ. ඕගොල්ලන්ට ජපාන් භාෂාව දැනුම තියෙනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම පුළුවන් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න ඔක්තෝබර් ඉන්ටේක් එක උනත් එකට එක්සෑම් මොනම වෙලාවකත් අනිවාර්ය කරලා නෑ. හොඳට ඕගොල්ලන්ගේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න හොඳට පුරුදු වෙන්න.
ඉන්ටර්විව් එකට පේපර් එකක් දෙනවා නම් ඔයගොල්ලෝ තෝරගන්න ඉස්කෝලේ ඒ පේපර් එකට පුළුවන් තරම් හොඳ ලකුණු මට්ටමක් ගන්න. මොකද දැන් අපිට දීලා තියෙන රූල්ස් එක ඒ අපි මොකක් හරි පේපර් එකක් දෙනවා නම් ඒ පේපර් එකේ ලකුණු පවා අපිට සඳහන් කරන්න තියෙනවා. එතකොට ඉමිග්‍රේෂන් එක බලනවා මේ ළමයාට එක්සෑම් එක නෑ. හැබැයි ඔන්න ස්කූල් එකෙන් කරලා තියෙන විභාගෙට මේ ළමයා මෙච්චරක් ලකුණු අරගෙන තියෙනවා. අන්න එතනදී ළමයට වාසිය. දැන් ওই විදිහට එක්සෑම් පාස් වුණ ළමයි අනිවාර්ය කරනවා කියන එක දැන් මෙතනට ඔය වචනේ දැන් ආවට එහෙමනම් මීට කලින් N5 exam නෙමෙයි N4 exam තිබිලා රිජෙක්ට් වුණ ළමයි ඉන්නවා. එතකොට එහෙමනම් අපිට ඒකලන්ට කියන්න දෙයක් නැති වෙනවා. එක්සෑම් බලලා මෙච්චර කල් ගත්තා නම් භාෂාව අනිවාර්යයෙන්ම ඕනේ ළමයි. ජපානයට එනවා නම් ඔයගොල්ලෝ හොඳට භාෂාව හසුරවන්න ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඒක එක්සෑම් එකකින් මනින්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මොකද මමත් ස්ටුඩන්ට් විදිහට මේ ජපානයට ආපු කෙනෙක්. එතකොට මම එනකොට මම ඇත්තටම කිසිම එක්සෑම් එකක් පාස් වෙලා තිබ්බේ නැහැ. මට N5 එක්සෑම් එකවත් තිබ්බේ නැහැ. හැබැයි මට එදා එක්සෑම් එක පාස් වෙලා තිබ්බේ නැහැ කියලා මම එතනින් අතර වෙලා නැහැ. මම අද ඉන්න තැනක් ගැන හිතලා මට සතුටු වෙන්න පුළුවන්. මොකද ඒක නිසා එක්සෑම් එකකින් කවදාවත් ඔයගලන්ගේ ජීවිතේ මනින්න බෑ. එක්සෑම් එක දාගත්තොත් දැන් ගොඩක් වෙලාවට මමත් මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. ගොඩක් ස්කූල්ස් වලට එක්සෑම් පාස් ළමයි තමයි ඉල්ලන්නේ. එතනදී මම හිතනවා තහවුරු කරගන්න හදන්නේ ඒගොල්ලෝ පැය 150 කවර් කරලා මේ ළමයා සාර්ථක විදියට කෝස් එක ඉවර කළා කියන දේ තමයි සමර්ථ කරගන්න හදන්නේ. ඉතින් එතනදී එක්සෑම් එක නැති ළමෙක් නම් එයාට අර chance එක මගේ ඇරෙන්න පුළුවන්. ඒ කියන්නේ දාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒක කොහෙත්ම ඔයගොල්ලෝ ඇප්ලයි කරන එකට කිසිසේත්ම බාධාවක් නෙමෙයි. ඒ නිසා මේ දෙකේ වෙනස හරියටම තේරුම් ගන්න. එහෙම නැති වුණොත් ඔයගලන්ට තියෙන හොඳ chance එකක් මගේ ඇරෙන්න පුළුවන්. එතකොට අනිත් දේ තමයි දැන් ගොඩක් වෙලාවට මේක මේ ලංකාව ඇතුලේ තමයි ගොඩක් වෙලාවට වෛරල් වෙලා තියෙන්නේ. ඔන්න එක්සෑම් එක නැතුව මෙහෙම ඇප්ලයි කරන්න බෑ කියලා. ඇත්තටම මේ නීතිය ගෙනල්ලා තියෙන ඉමිග්‍රේෂන් එකේ ලංකාවට නෙමෙයි. මේ නීතිය ගෙනත් තියෙන මුළු මහත් ලෝකෙම ජපානයට එන්න බලාගෙන ඉන්න හැමෝටම. එතකොට මේගොල්ලෝ මේ ලංකාව ඇතුළේ තුල ඒජන්සි වලිනුත් ඒ වගේම සෝෂල් මීඩියා වලින් වෙන විදිහවලටත් මේගොල්ලෝ ප්‍රොමෝට් කරන්න ඔන්න ලංකාවේ ළමයි ටිකට එන්න බෑ කියලා. මම විශ්වාස කරන විදිහට ලංකාව හොඳටම කෝටිපතියෙක් නම් ඒ කෝටිපතියා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානයට එන්න දඟලනවා කියලා මම හිතන්නේ. මෙතන එන හැමෝම එන්නේ මොන වගේ විදිවලට කියලාත් දන්නවා. එතකොට එතනදී අර අහිංසක ළමයාට අසාධාරණයක් වෙනවා කියන එක තමයි මගේ මතය. ඒ කියන්නේ භාෂාව ඉගෙනගෙන නැතුව වුණත් ප්‍රශ්නයක් නැහැ කියන එක නෙමෙයි. භාෂාව ඉගෙනගෙන හැබැයි එක්සෑම් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඔයගොල්ලෝ භාෂාව හොඳට ඉගෙන ගන්න, එක්සෑම්ස් හොඳට කරන්න. මොකද අර ඔයගොල්ලෝ දන්නවා ස්කූල්ස් වලට සමහර වෙලාවට විෂයක ෂුවර්ම කළා දාන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ එක්සෑම් පාස් වෙලා තිබුත් අපිට හොඳ ස්කූල් එකකට ඔයගොල්ලන්ව මේව කරන්න පුළුවන්. ඉතින් එතනදී ඔයගොල්ලන්ට අර එක්සෑම් එක තියෙනකොට තියෙන වාසිත් තියෙනවා. හැබැයි මේක කොයිම වෙලාවකවත් පටල ගන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයගොල්ලන්ට නරක දෙයක් තමයි ඔළුවට යන්නේ. ඒක තමයි මට ඇත්තටම ගොඩක්ම පැහැදිලි කරන්න ඕන උනේ. එතකොට ඉමිග්‍රේෂන් එකෙන් වෙනස් වෙලා තියෙන නීතිය ඔන්න ඕක තමයි. වැඩිපුර ඔයගොල්ලෝ හඳුන්වා දෙන ඒජන්සිය ගැන ඒ වගේම ඔයගොල්ලන්ගේ ලෙවල් එක ගැන වැඩිපුර ඉස්කෝලෙන් සටහනක් දෙන්න ඕන එක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ජපානයට එන්න බලාගෙන ඉන්න දරුවෙක් නම් ඔයගොල්ලෝ හොඳට භාෂාව ඉගෙන ගන්න. හොඳට භාෂාව ඉගෙනගෙන භාෂාව කතා කරන්න, භාෂාව ප්‍රගුණ කරන්න. එන්නේ ඒක තමයි ඔයගොල්ලන්ගේ වෙන්න ඕනේ. අතැල්ල දාලා මොකද ඇත්තටම කියලා මම කියන්න ගියේ දැන් මේක ගෙනල්ලා තියෙන ලංකාවට විතරක් නෙමෙයිනේ. මේක මුළු ලෝකෙම ජපානයට එන්න ඉන්න ළමයිගේ. එතකොට ඇත්තටම කියනවා නම් අනිත් රටවල් එක බලනකොට ලංකාව ඉන්නේ හොඳ උඩ මට්ටමක. සාමාන්‍යයෙන් ගත්තොත් ඒක හොඳම මට්ටම නෙමෙයි. මොකද සමහර රටවල් තියෙනවා දැන් මියන්මාර් වගේ රටක් ගත්තොත් එහෙම N3 එක්සෑම් එකත් පාස් කළා තමයි ජපානයට එන්නේ. එතකොට ඒ වගේ බංග්ලාදේශුත් ඒ වගේ N5 N4 දෙකම පාස් කරගෙන මොකද ඒගොල්ලන්ට වීසා එක දෙන්නේ නැහැ. කියන්නේ මෙහෙම වීසා එක හම්බුණත් ඒගොල්ලන්ගේ VFS එකෙන් එම්බසියට දැම්මට පස්සේ ඔන්න N4 එක්සෑම් නැහැ, N5 එක්සෑම් එක නැහැ කියලා රිජෙක්ට් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේම වියට්නාම් වගේ රටවලින් දැන් අපේ ලංකාවේ නම් මම දන්න විදිහට ළමයි ගොඩක් වෙලාවට ඉන්ටර්වයුව ඒ කියන්නේ ජපානයට රෙස්ටොරන්ට් එකකින් එන්න ඕනේ කියලා තේරෙනම ඉස්සලාම ක්ලාස් එකකටනේ යන්නේ. එතකොට පැය 150 කවර් කරනවා. ගොඩක් වෙලාවට මම දන්න විදිහට ළමයි 98%ක්ම ඒ වගේ
එතකොට ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඉන්ටර්වියු එකට ෆේස් කරන්නේ. හැබැයි ළමයි වියට්නාම් වගේ රටක් ගත්තොත් ඒගොල්ලොන්ට මේ දැන් හිතෙනවා ජපානයට මං යන්න ඕනි කියලා හෙට ඉන්ටර්වියු එකට ෆේස් කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ ලෙවල් එක 0. ඒ කියන්නේ ලෙවල් එක බිඳුවයි. මොංගෝලියත් ඒ වගේ. මොංගෝලියා කියන්නේ අඩුම ජනග්‍රහණයක් ඉන්න රටක්. එතකොට ඒ රටේ භාෂාව ඉගෙනගෙන එන ළමයි ගොඩක් අඩුයි. ඒ වගේම ඇෆ්‍රිකන් රටවල් තියෙනවා, ඒ අප්‍රිකානු රටවලුත් ඒ වගේ. භාෂාව ඉගෙන ගන්න තමන්ගේ රටේ දැන් සෙනගල් වගේ රටවල් තියෙනවා. එතකොට තව හොන්ජරස් වගේ රටවල් තියෙනවා. ඒගොල්ලන්ගේ රට ඇතුලේ නැහැ භාෂාව ඉගෙන ගන්න. ඒගොල්ලන් වෙන රටකට යන්න ඕනේ භාෂාව ඉගෙන ගන්න. ඒ කියන්නේ ළඟ ළඟනේ අප්‍රිකානු රටවල් තියෙන්නේ. එතකොට මේ වගේ ජපන් භාෂාව උගන්වන ඇකඩමියක් තියෙන තැනකට ගිහින් තමයි ඒගොල්ලන් ඉගෙන ගන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන් ඇප්ලයි කරන්නේ බිඳුවේ ලෙවල් එකෙන් ගොඩක් වෙලාවට අර හිතුණාට පස්සේ ඒ වලින් නම් තමයි ක්ලාස් යන්න ඕනේ. එතකොට ඉන්ටෙක් එකට දාන්න ඕනේ හින්දා මටක් ගාලා එහෙම මේවා කරන අවස්ථා තියෙනවා. එතකොට එනකොට භාෂාව බෑ සමහර වෙලාවට. ඒ කියන්නේ අර ඒගොල්ලන් පටන් ගත්තේ බිඳුවේ ඉඳලා. ඒ කියන්නේ අර එන්න වීසා එක ප්‍රොසෙස් වෙන්න මාස 6ක් වගේ යනවනේ. අප්‍රේල් ඉන්ටෙක් ගත්තොත් අනිත් ඉන්ටෙක් මාස 3ක් වගේ යනවා. ඉතින් ඒ අතර කාලෙදී මේක ඔන්න ඒගොල්ලොන් මේව කළා ඉගෙනගෙන ඉවර කරනවා කියන තැනින් ඉඳන් තමයි ඇප්ලයි කරන්නේ. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් වියට්නාම් කියන රටේ වීසා ප්‍රතිශතය 100%යි මොන ලෙවල් එක වුණත්. ඉතින් ඒ වගේ රටවලින් එන අය ඇත්තටම 100ක් දානවා නම් 100න් 10කට විතර තමයි භාෂාව ඉගෙනගෙන තියෙන හරියට. ඉතින් මෙන්න මේ වගේ දැන් ලංකාවේ මම හිතන විදිහට ගොඩක් වෙලාවට N5 මට්ටම ඉගෙන ගත්ත ළමයි තමයි ඉන්නේ. N5 මට්ටමවත් ඉගෙනගෙන නැති ළමයි දානවා හරිම අඩුයි. ඉතින් ඒ නිසා එහෙම එක්සෑම් එක මත හැමදේම පදනම් කරන්න බැහැ ළමයි. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕගොල්ලෝ භාෂාව හොඳට ඉගෙනගෙන ඇප්ලයි කරන්න. මොකද රටට ආවට පස්සේ ජොබ් එකක් කරන්න දැන් තියෙන තත්ත්වෙත් එක්ක භාෂාව ඕනේ. එතකොට ඒකට ඒ කියන්නේ කියන දේ වැරදියට වටහා ගන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඇත්තටම ජීවිතේ ගොඩදා ගන්න අහිංසක මිනිස්සු තමයි ජපානයට එන්න try කරන්නේ. මොකද අනිත් රටවල් ගත්තොත් යන්න ගොඩක් අමාරුයි. ලොකු වියදමක් යනවා. ඉතින් ලෝන් එකක් දාලා ජපානයට එන්නේ සල්ලිකාරයෙක් නෙමෙයිනේ. ලෝන් එකක් දාලා ජපානයට එන්නේ Tamanට සල්ලි නැති නිසා. Tamanගේ ජීවිතේ ගොඩදා ගන්නනේ. එතකොට ගොඩක් වෙලාවට ඔප්ෂන් එක විදිහට ශිෂ්‍ය වීසා තෝරගන්නවා. ස්ටුඩන්ට් වීසා එකක් අපි තෝරගන්නවා. හැබැයි ඒ තෝරගෙන ඒකටත් අර නිකන් අනවශ්‍ය විදිහට මේවා කරලා සල්ලිත් අරගෙන එහෙම කරන එකක් නෙමෙයි මේක. එතකොට තමන්ගේ කියන්නේ තමන් කොයි රටට ගියත් ජපාන් නෙමෙයි වෙන රටකට ගියත් අපි ඉංග්‍රීසි හොඳට ඉංග්‍රීසි රටකට යනවා නම් ඉංග්‍රීසි ප්‍රගුණ කරන්න ඕනේනේ. IELTS exams ඉල්ලන රටවල් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් එතකොට ජපානට එනකොටත් ඔයගොල්ලෝ හොඳට භාෂාව ප්‍රගුණ කරන්න exams කරගන්න. ඒක ගොඩක් හොඳ වෙනවා. හැබැයි ඒක ඔයගොල්ලන්ගේ ජීවිතේ exam එක මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. මොකද ලංකාව කියන්නේ ගොඩක් වෙලාවට exam පස්සේ යන රටක්. O level A level ඉතින් එහාට ගියාම තව exam එක නැත්තම් මොකක්වත් කරගන්න බෑ කියන තැන ඉන්න රටක්. ඉතින් එහෙම නැතුව මොකද දැන් ජපානයේ ඒ වගේ නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ එහෙම හිතලා අදායිඩමත් වෙන්නේ නැතුව අද ඉඳන් හොඳට හිතට ගන්න. ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානයට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මම භාෂාව හොඳට ප්‍රගුණ කරගන්නවා කියන තැන ඉන්න. කොච්චර එක්සෑම් පාස් වුණත් ළමයි භාෂාව කතා කරන්න බැරි නම් භාෂාව හසුරවන්න බැරි නම් N3 තිබ්බත් වැඩක් නැහැ. සමහර වෙලාවට ළමයි අපි මෙහි තියෙන අත්දැකීම් ගත්තොත් සමහර ළමයි ඉන්නවා IUA-වත් හරියට කියව ගන්න බෑ. හැබැයි N2 එක්සෑම් එක පාස් වෙනවා. සමහර ළමයි ඉන්නවා මොනවත්ම කියන්නේ මෙහෙම කතා කරත් එදිනදා ජපන් භාෂාවවත් කතා කරගන්න බෑ. හැබැයි N1 උත් පාස් වෙනවා. කොපි කරලා. එතකොට ඒ වගේ එකක් හොඳ වෙනවද? ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට ඒක හොඳ වෙයිද? එහෙම වෙන්නේ නැහැනේ නේද? එක්සෑම් එක පාස් කියන ලාංඡනේ විතරයි එතන තියෙන්නේ. ඒ වුණාට තමන්ගේ කිසිම ප්‍රගතියක් වෙලා නැහැ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. එක්සෑම් එක මතම ඉන්නේ නැතුව තමන්ගේ ප්‍රගතියෙන් තමන් ඇත්තටම ඉගෙනගෙන තමන් ඇත්තටම ප්‍රගුණ කරලා ඇත්තටම N3 එක ගන්නවා නම් ඇත්තටම N4 එක ගන්නවා නම් ඇත්තටම N2 එක ගන්නවා නම් අන්න ඒ තමයි දක්ෂකම. ඒක තමයි ඉස්සරහට යන්න ඕන එක. ඕගොල්ලෝ ඉස්සරහට යන්න තියෙන හොඳම පියවර තමයි ඒක. අන්න ඒ වගේ ළමෙක් වෙන්න, අන්න ඒ වගේ කෙනෙක් වෙන්න, අන්න ඒ වගේ ජීවිතේ දිනන්න. ඉතින් ඒක නිසා වැරදි අවබෝධයක් ඔළුවට දාගන්න නැතුව ඕගොල්ලන්ගේ ගමනට ඕගොල්ලෝ අඩිය තියන්න. හරිම විදිහට එක්සෑම් එක කරගන්න.
ඒ වගේම N5 එක හොඳට ඉගෙන ගන්න. හොඳට ඉස්කෝලේ මොකද 100%ක්ම ජපන් දන්න ළමෙක් නම් භාෂා පාසලකට ලොකු ගාණක් ගෙවලා වෙදින් භාෂා පාසලකට යන්න ඕනෙත් නෑ වගේනේ. ඔයගලන්ට ඩිරෙක්ට් පුළුවන් ටෙක්නිකල් කොලෙජ් එකකට දාන්න. හොඳට භාෂාව හසුරවන ළමෙක් නම් ඔයගලන්ට ඇත්තටම ඒජන්සියක් අවශ්‍ය වෙන්නෙත් නෑ. ඩිරෙක්ට්ම දාන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව ඔයගොල්ලෝ මේ කරන්න හදන්නේ ඔයගොල්ලෝ මුල ඉඳලා උඩට යන්න ඕන හින්දානේ මුල ඉඳලා බිඳුවේ ඉඳලා ඔයගොල්ලෝ ඔයගලගේ ජීවිතය හදාගෙන ඉස්සරහට යන්න ඕන නිසා ඉතින් ඒ ගමනට අනවශ්‍ය දේවල් බාධාවක් කරගන්න එපා මොනම වෙලාවකවත් ඔයගොල්ලන්ගේ ගමන හරිම පැහැදිලි කියලා හිතාගෙන ඔයගොල්ලෝ හරි විදිහට ඉස්සරහට යන්න. ඔයගොල්ලන්ට ජපානයට අයදුම් කරනකොට එක්සෑම් එක තිබ්බේ නැත්නම් එන්න කලින් එක්සෑම් එකක් පාස් කරගන්න ඕගොල්ලන්ගේ නියම දැනුමේ ඔළුවෙන් ගත්ත එක්සෑම් එකේ රිසල්ට් එකක් විදිහට පාස් කරගන්න. ආවට පස්සේ try කරන්න ඊළඟ ස්ටෙප් එකට. ඊළඟට හොඳ දෙයක් කරගෙන මම ජපානයේ හොඳට ඉස්සරහට යනවා හොඳට ජොබ් එකක් කරනවා. අන්න ඒ තැනට එන්න. තනියම Tamanට ජොබ් එකක් හොයාගන්න පුළුවන් තරම් ඕගොල්ලෝ බය නැතුව ජපාන් භාෂාව හසුරවන්න ඉගෙන ගන්න. එතකොට ඔයගලන්ට මම හිතනවා වරදින් නැහැ කියලා ස්ටුඩන්ට් වීසා වලින් ජපානයට එන කෙනෙක්ට හොඳ පාත් එකක් තියෙනවා. හොඳ පැහැදිලි මාර්ගයක් තියෙනවා. හොඳ පිරිසිදු මාර්ගයක් ඒක. එතකොට එතනට යන්න නම් ඔයගලන්ගෙන් කැපවීම සහ උත්සාහය තමයි හැම වෙලේම වැදගත් වෙන්නේ. තමන් නැගිටලා තමන් විසින් ඉස්සරහට යන එක තමයි හැම වෙලේම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගලන් හැම වෙලේම ඒක හිතට ගන්න මොනම වෙලාවකවත් තමන්ගේ ජීවිතය අධෛර්යමත් කරගන්න එපා. ඉතින් ඕගොල්ලන්ට තව මොන හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඕගොල්ලන්ට හිතෙන දේවලුත් කමෙන්ට් එකක් දාන්න. මම දන්නේ නැහැ මට මේ වීඩියෝ එක නිසා මොන දේවල් අහන්න වෙයිද කියලා. මම ළමයි අධෛර්යමත් කරා කියලාත් අහන්න වෙන්න පුළුවන්. හැබැයි මේක තමයි ඇත්ත. මේක කිසිම අධෛර්යමත් කිරීමක් නැහැ. ඉමිග්‍රේෂන් එකෙන් ඇත්තටම ස්කූල්ස් වලට දැනුම් දීලා තියෙන ඇත්තම தත්ත්වය මේක තමයි. ඒක නිසා ඕගොල්ලෝ ඒක හොඳට ඔළුවට දාගෙන ඕගලන්ගේ ගමන ආරම්භ කරන්න කියලා මම ඇත්තටම හදවතින්ම සුබ පතනවා. ඉතින් ඔන්න ඔක්තෝබර් ඉන්ටෙක් එකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න ළමයි අධෛර්යමත් වෙන්න එපා. ඕගලන්ගේ හොඳම විදිහට හොඳට ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. ඉදිරි ගමන සාර්ථක කරගන්න. අප්‍රේල් ඉන්ටෙක් එකට තව ගොඩක් කල් තියෙනවා. එතකොට එක්සෑම් එක ඔය කියන විදිහට අනිවාර්ය කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයගලන්ට ඔන්න එක්සෑම් එක කරගන්න නැට් එක්සෑම් එක ජෙල් සිටි එක්සෑම් එක ජෙල් පීටි එක්සෑම් එක නම් දැන් ඇප්ලයි කරලා ඉවරයි. ඉතින් ඒ එක්සෑම්ස් තියෙනවා. ඒ එක්සෑම් එකක් ගොඩ දාගෙන ඔයගොල්ලෝ අප්‍රේල් ඉන්ටෙක් එකට හොඳට සූදානම් වෙන්න ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න. ඉතින් එහෙනම් ඔන්න මේ වීඩියෝ එකෙන් මට කියන්න ඕන උනේ මේක තමයි. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයගලන්ට මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයගලන් හැමෝටම සයනරා.